වලින් අපේ සංවිධායක මණ්ඩලයේ මහපිට දරුවක් කිරීමක් කරන්න ඔබ වෙනුවෙන් යම් දෙයක් ඔබට කළ හැකි දෙයක් ඔබ සූදානම් කරලා දෙන්නම් බණ ශ්‍රවණය කිරීමේ ආභාසු ආකාරයෙන්. ඉතින් ඒ නිසා සියලු දෙනා මතක් කර සිටිනවා ඔබට පුළුවන් ඔබගේ යම් මාර්ග පෙරසනන්ත අවශ්‍යතාවය සහිත පුද්ගලයන් ඉන්නවා නම් ඒකී කොනින් අපේ සංවිධායක මණ්ඩලයේ දරුවක් කිරීමක් කරන්න. ඒ වගේම Ari, nanti yang pasir anda. Gacchami Dutiyampi buddham saranam gacchami Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sang ලෝතර බුදුරජාණන් වහන්සේගේ තථාගත ඒ ධම්ම දර්ශනය ශ්‍රවණය කරලා ජීවිතේ ඔය පිච්චෙමින් පවතින මහා පුදුම විදිහේ දුක් විඳින ජීවිතේ වෙනතුනේ සනසීමක් කරගන්න මේ ධර්මදේශනා පින්කම මේ මම හරි කැමැත්තෙන් කරන බණ පින්කමක් නේ. දැන් මේ අද කියන දෙවෙනි බණ. උදේ 7යි නිගමන බන්ධනාගාරයට යනකොට. තව 3ක් තියෙනවා. කොහොමද අද දවසේ ඉවර වෙනකොටම ලක්ෂයකට බණ කියලා දෙනවා. එක දවසක මේ මොකද්ද මේ ප්‍රාතිහාර්ය මේ තමයි පින්නතුනේ ධර්මයේ තියෙන ආශ්චර්යය මේ තමයි බෞද්ධ ප්‍රබෝධයේ තියෙන සුබ ලකුණු ඒ සුබ ලකුණේ වැදගත්ම කාරණය තමයි දැන් ඔය මේ කාලේ ගොඩක් තරුණියෝ බණ අහනවානේ ටිකක් නෙමෙයි පින්නතුනේ ගොඩක් මං ඊයේ ගියා ඔය රාජගිරියේ තියෙන වික්ටෝරියා අර නිවාසේ ආබාධිත කට්ටියගේ ඊයේ උදේ බණ තිබ්බේ වෙනදේ 25ක් විතර තමයි ඇවිල්ලා හිටියේ අර රෝද පුටු වලින් එන්න පුළුවන් මට්ටමේ ඉතුරු සේරම මම ගියා යාළගේ වාට්ටුවට බලන්න ඒ රෝගීන්ගේ සමහර වාට්ටු තියෙනවා පින්නතුනේ හඳ යට තමයි කොමඩ් එක තියෙන්නේ මුළු ජීවිතේම කොමඩ් එකක් උඩ ඒ හඳ යට තමයි යාළගේ টয়ලට් එක තියෙන්නේ වැසිකිලි හේතුව
කවදාවත් ඇත්තන්ට මහ පොළොවේ පය ගහන්න හම්බෙන්නේ මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. පුළුවන් නම් ගිහිල්ලා ඉන්න වෙලාවක නිවාඩුවක් හම්බුණා. ඔයත් කියනවා නේද නැත්තන්ට ප්‍රශ්න වැඩි කියලා. අපේ තරුණියෝ හරියට කියනවා මේ සනසීමක් නැහැ. ඒකලු කටුනායකට වෙලා ඉන්නේ. ගෙවල් අප්පියාවලාලු තියෙන්නේ. අර ඒකෙම තියෙනවා වෙන්නේ. ජීවිතේට මෙත් එක නිදා ගන්න බෑ. තාඩුවේ තමයි ඉන්න ඕනේ. ජීවිතේට අත් දෙක එක්කහු කරලා වැඳලා නැහැ. වඳින්න බෑ. අතපය ඇඹුරුණු සමහරු ඉන්නවා. අත් දෙක කකුල් දෙක නිකට ළඟට වහුඩු වෙලා. කියොම් බලන්න අපිට තියෙන අඩුපාඩුව. සමහරු ඉන්නවා ජීවිතේටවත් බත් කන්න බෑ. කවදාවත් වතුර අතින් අරන් බොන්න බෑ. තව සමහරු ඉන්නවා කවදාවත් තමන්ගේ තියෙන හැඟීමක් අනෙකට ප්‍රකාශ කරන්න බෑ. බඩගිනි කියලා කියන්න බෑ. වතුර තිබහයි කියන්න බෑ. දැන් හොම්ම බනහන ගමන් කල්පනා කරන්න මොනවාද අපිට තියෙන ගැටලු? මොනවාද අපිට තියෙන ප්‍රශ්න? අපිට තියෙන හැම ප්‍රශ්නයක්ම පිනතුනේ අපි අනුන්ට කරන්න ගිහිල්ලා කරගත්තුවා තියෙන්නේ. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය ඔක හරි අපූර්වට ගෙවන්න ඕනේ. තව සමහරු ඉන්නවා ගස් වලින් වැටිච්ච තරුණයෝ ඉන්නවා. අවුරුදු 17න් වැටිලා තියෙන දැන් අවුරුදු 45යි. අර ඇඳුම කැලේ විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ ඉන්නකොට කරන්ට් එක වැදිලා සද්දාහටම පෙල්ලෙන් පල්ලෙහා පණ නැහැ. දැන් අවුරුදු 50ක් විතර ඇති මම හිතන්නේ. මිනිස්සුන්ට විපත්තියක් වින්නැහියක් වෙන්න යන්නේ බොහොම පුංචි වෙලාවයි. මේවා මේ අවුරුදු 27ක 28ක විතර පොල්ලේ අර වයසක මාමලා දෙන්නෙකුට සද්ද දානවා. ඇද ගහන්න ලෑස්තියි. එකපාරම මේ කොල්ල හක්කට අත තියාගත්තා. ඇයි පින්නතුනේ කොල්ලට අංශභාගය දුන්නා. අර කට ඇද වෙනවනේ අංශභාගය හදනකොට. කොල්ල හක්කට අත තියාගත්තා. අර ගහන්න ගියපු මාමලා දෙන්න තමයි කොල්ල දෙවිල්ල එකට දාගෙන හොස්පිටල් වලට ගියේ. අතන්ද පැහැදිලිද මම මේ කියන්නේ? ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ පිළිදොදේ. ඇත්තටම මේ ලෝකෙ වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්න බෑ. කවදාවත් මේ ලෝකෙ හිතන දේවල් වෙන්නේ නැහැ. හැම තප්පරයක් ගානෙම සත්පුරුෂයෙක් වෙන්න බලන්න. අදිස්ථාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියලා කතා කරන්න එපා. අදිස්ථාන කරගන්න. සංසාරේ කවදානම් අපිට ආයේ කතා කරන්න හම්බෙයි? හෙට ඉඳන් කිසි කෙනෙකුට
මන්නම් කියන්නේ තෝ කියලා කියන්න එපා කියලා. ඔය ගොඩක් බලන්න ඕන දුනියද ඔන්නේ අපි පන්ති යනකොට දැකලා තියෙනවා. යාළුවෙලා කපල් ඉන්නවා. ඒ කෙල්ලොල්ල තමයි සෙට් වෙන්න නැහැ. කවුරු සෙට් වෙන්නේ ඒක සාමාන්‍ය දෙයක්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ජීවිතේ මතක තියාගන්න ඕනේ මම මේ කියන්නේ කසාද බඳපු නැති උදවියට හොඳ. ඔක තෝර ගන්නකොට ටිකක් හරි පරිස්සම් වෙන්න. ඒ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ අසේවනාච භාලානං තරුණ තරුණියෝ සියලු දෙනාම කවුද ඇසුරු කරන්න ඕන ඇසුරු කරන්න නුසුදුසු කවුද කියලා අද තීරණය කරන්න. අදම තීරණය කරන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව මම දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට එක බොහොම පොඩි දෙයකට නේ අර යාළුවලා ඉන්න කෙල්ලට කුණු හරපෙන් බයිනවා කෙල්ල කොල්ලට බයිනවනේ මරනවා. දැක්කද කොළඹ විශ්වවිද්‍යාලේ කෙල්ලගේ බෙල්ලක වතුරක තරක පිටි. ගම්පොළ අවුරුදු 16යි නේ. මම මේ කොල්ලෝගේ හපංකම් කියන්නේ. ඔය තරුණේ වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. කොල්ලෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම මේ කාටද කියන්නේ? කොල්ලොන්ට තරුණයන්ට. මොකද්ද පෞරුෂය දෙන්න ඕනේ? ඔය තරුණ කාලේ තියෙන ජවයෙන් ගන්න ඕන වැඩේ මොකක්ද? ඒත් ගන්න එක වැඩක් කියන්නද? අර එනං කෙල්ලෙක් හැබැයි. ඔය ඉන්නකොට අර පන්තියේ ඈත ඉඳන් මට පේනවා. ඔය හින්දි වචන දෙකක් තේරෙනවා. නම් කුණුවරපෙන් බයිනවා. එලා දුක්ගා පොන්නේ දීප මේසේ උඩි. මම මොකක් හරි කිව්වා මටත් ආවලා. මම මොකද ඔය කියලා. නෑ බලන්න තව ඩේටා ඔන් කරලා නෑ. කොහොමද කෝල් එකක් කරන් කුණුහරුපෙන් බැන බැන ඇවිල්ලා තියෙන්නේ. මම ඉතින් ඒ කතා කරේ නැද්ද කියලා. මේ නෑ හැමදාම good morning කියලා දාන්නේ. යා අද දාලා තිබ්බේ නෑ ඒකලු බැන්නේ. මේ මම ගොංකා වෙනවා. පුරුදු වෙන්න තරුණියක් වුණාම ඒ පෞරුෂය ඇතුලේ තියෙන්න ඕන මහා විස්මිත ඉවසීම. මේවා කරන්න පුළුවන් තරුණයන්ට විතරයි හොඳේ. තරුණියක් වුණාම තියෙන්න ඕනේ ඒ ජීවිතය ඇතුලේ ඔය කවදාවත් ඒ ක්වොලිටි එකේ තියෙන්න ඕනේ අර කුණුහරුපයක්වත් කියන්නේ නැතිකම. මම මේ කියන්නේ අර කොල්ලෙක් වුණාම තියෙන්න ඕන ක්වොලිටි එක. මේ පැටව එහෙම නෙමෙයි. ඔය දැම්බලොත් කොල්ලෝගේ සාප්පල දුංගල බලුවක් හරි තියෙනවනේ. හකු පුරවගෙන ඉන්න තුන්වර මොනවද කූල්ලනේ. මේ කොල්ලෝ ඉදි කාඩ් භාගයක් හරි තියෙනවා. මේ මේන්ටේන් කරන ක්වොලිටි එක. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. සත්පුරුෂ තරුණ මහත්තුරු මතක තියාගන්න. ඔය අභිමානය සකස් කරගන්න. මම යෝජනා කරනවා නේ. මෙතන ඇති මම හිතන්නේ ලංකාවේ 4 විභාගයක ලංකාවේ ඈත කෙළවරෙන් ආපු පිරිස
ඔය මුළු ජීවිතේම ඇවිල්ලා පළවෙනි මාසේ කුක්කෝ වගේ ඉන්නේ. වැඩට යනවා බෝඩියට එනවා වැඩට යනවා බෝඩියට එනවා. මාස දෙක පැන්නට පස්සේ අර පඩියම වියදම් වෙන්න වැඩක් හදා ගන්නවා. ඔය එහෙම වෙලා හරියනවා. මේ කොල්ල ගන්න ගන්නවද නැහැ. සාහිත්‍යම දන්නේ නැද්ද? කර්ණායන හොඳයි. නානි බොහෝ බෙදලා හොරන ජීවිතේ මෙහෙට ආපු ගමන් කවුරු හරි මොකෙක් හරි අසත්පුරුෂයෙක් හම්බ වෙනවනේ. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. කොල්ල හොඳයි. අපේ තරුණියෝ ඊටවා ඔය සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ. ජීවිතේ ඉස්සරලම අපිට හම්බෙච්ච මෙහෙ ඇවිල්ලා දැනටත් ඉන්න යාළුවෝ මොනවාද අපිට කරන යෝජනා මතක් කරන්න බලන්න. කවුද කිව්වේ රත්තරන් බඩුවක් හදාගනි කියලා? මේක කොල්ලෙකුට තරුණයෙකුට කී දෙනෙක් හන්දාවේ කෝල් කරලා ඇද්ද කැලලක් හම්බුණා වරෙන් ගහමු කියලා. ඔල්ලෝ කියන හාමුදුරනේ 7 වෙනකොට ගෙදර ඉන්න බැලු. ඔය මොකක් හරි ජරාවක් හොයාගෙන මත්ද්‍රව්‍ය. කවුද පුතේ අපිට කිව්වේ මේ චේන් එකක් හදාගන්න බ්‍රේස්ලට් එකක් හදාගන්න ජීවිතේ හරික්කස්ස ගන්න අත දෙන අවවාද කරන පිරිස ඉන්නවද? බහුතරයක් අපිට ඉන්නේ අසත්පුරුෂයෝ. බහුතරයක් ඉන්නේ අපිට වරදිනකම් බලාගෙන. ඒ නිසා මම මේ ධර්ම දේශනාවට ප්‍රථම මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්නේ සත්පුරුෂෝ විදියට ඉන්න. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න පුළුවන් පෞරුෂයක් සකස් කරගන්න. ඔය අම්මගේ තාත්තගේ යුතුයකම හරියට කරන්න මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඕනම දෙයක් අපි හිතන්නේ නැති වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. අර බලන්න ඕන අවුරුදු 35ක විතර අම්මා කෙනෙක් අපේ පන්සලට ආවා. දෙන්නෙක් අල්ලගෙන ආවේ. මම ඇහුවා මොකද? බලනකොට ඇස් දෙකම පේන්නේ. මම කියන්නේ මොකක් හරි වුණාම කවුරුවත් නෑ අපිට. පස්සේ මම ඇහුවා මොකද ඇස් පේන්නේ? කියනවා හාමුදුරනේ උදේ නැගිටලා විද්‍යාත ගාවලු ලයිට් එක ස්විච් එක දාන්න. ස්විච් එක අත ගන්නකොට ලයිට් එක දැම්මලු දාලා කිව්වලු කරන්ට් එක නැහැ කියලා. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? ඇස්පේන්. රෑ නිදාගෙන උදේ නැගිටිනකොට ඇස් දෙක පේන්නේ නැහැ. මස් ගොඩක් නඩත්තු කරන අපිට ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා එක තප්පරයක්වත් තපත් කරන්න එපා. එක වචනකින්වත් මේ සංසාරේ දිග්ගස්ස ගන්න එපා. වතුර නම් ඕනේ නෑ. කියන අපිට ඔබට තියන්න. එක වචනකින්වත් හැම මොහොතේම බලන්න අර වැරද්දක්වත් නොකර ඉන්න.
මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. අපි මේ ජීවිතේ කරන කියන හැම දෙයකටම පින්නතුනේ වග කියන්න ඕනේ. කවුද එහෙම දේශනා කරන්නේ? බුදුවරු. නේ අර අලත්තේ වාසදීවා කරෝතිවා. කියයිනම් හෝ කරයිනම් මොකද අපල උපද්‍රව විහිද විද්වංසනය වේවා සියලු දෙවියෝ ඇත්තෝ රකින්න ඕනේ. ඉඩකඩ හදපු පන්සලේ හාමුදුරුවන්ට පින් අයිති වේවා. මං හදපු බඩු මගේ අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු. ඔහොම ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සෝප අපේ සංවිධායක මණ්ඩලයේ පාර එළිවෙලි කරනවා ඉන්නේ ලබා දෙන්නට පුළුවන් අනවශ්‍ය තෙරපීමක් ඇති ඔබල සිදු වෙනා මාර්ගනවා කරනවා ඊට හතර සලසල දෙන්න ස්වාමීන් වහන්සේ වඩින මාර්ගයේ අදියක් පස්සට යන්න සාදුකාරයක් එක්ක වීඩාවක් කරමු. ඊට පස්සේ අපේ ටීම අනවශ්‍ය තෙරපීමක් ඇති කරන්න දෙපා. ඒ වගේම බණ ශ්‍රවණයේ තිබුණ පැමිණි අපේ පින්වතුන් දාම්පත් දරුවන්ගේ දේශපාලක එළියට අරගෙන තියෙනවා. අපි නැවතවතාවක් ඒ තියෙන ස්ථානෙන් මේවා ස්ථානගත කරමු. මේ මොහොතේ කරුණා කරලා දෙපැත්තේ ඉඩ හදලා දෙන්න ස්වාමීන් වහන්සේ වඩින මාර්ගය පිටිපස්සෙන් තෙරපීමක් අනවශ්‍ය තෙරපීමක් ඇති කරන්නට එපා. ඒක උන්වහන්සේට බාධාවක්. ඒක කරුණාවෙන් මතක් කරනවා. ඔයාගේ අතිපල තව අනිත් කට්ටිය ගැන හිතලා මේ වෙලාව මේ ඉඩ ලබා දෙන්න කියලා කරුණාවෙන් මතක් කරනවා.